කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ තුන්වන ජැටියේ මෙහෙයුම් අද ආරම්භ කෙරුණා. මෙහෙයුම් ආරම්භය සංකේතවත් කරමින් ලොව ප්‍රධාන නැව් සමාගම් තුනක නෞකා තුනක් ජැටියට පැමිණියා. ගන්ට්‍රි දොඹකර 12ක් සහ ස්වයංක්‍රීය අංගන දොඹකර 40කින් සමන්විත මෙම ජැටිය හරහා කලාපීය නාවික මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායේ මෙහෙයුම් තවත් ශක්තිමත් වනු ඇති. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම මුල්වරට ආරම්භ කෙරුණේ 2022 වසරේ ජනවාරි 12 වෙනිදායි. හෙක්ටයාර 75ක භූමියක් තුළ ඉදිවෙන නැගෙනහිර පර්යන්තයේ මුළු දිග මීටර 1320ක්. ඉන් මීටර 1090ක් සහ අනෙකුත් ඉදිකිරීම් වලින් 82ක් මේ වන විට සම්පූර්ණ කර අවසන්. 2025 වසරේදී නැගෙනහිර පර්යන්තය මගින් බහලුම් 5,00,000කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවා ඇති අතර සම්පූර්ණ ඉදිකිරීම් අවසන් වූ පසු බහලුම් මිලියන 1.5ක් මෙහෙයවීමට හැකි. කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව වැඩි කිරීමේ අරමුණින් වරාය අධිකාරිය අධීක්ෂණය හා ආයෝජනය මත මෙම නැගෙනහිර පර්යන්තය ඉදිකරනවා. ඒ නැගෙනහිර පර්යන්තය හා අදානි සමාගම පිළිබඳව ඇති වූ මතභේදාත්මක තත්ත්වය මත ඇති වුණු විරෝධතාවලින් පසුවයි. අදතිරණ බිස්නස් YouTube නාලිකාව ව්‍යාපාරික ලෝකයේ නවතම තොරතුරු සඳහා අද දෙරන බිස්නස් YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.